එක අද ඇවිල්ලා ඉන්නේ ඔයාලට මේ වැස්සෙම ලස්සන කෑමක් ගැන කියන්න. මේක ඇවිල්ලා බන් කොත්තුවක්. ඔයාලා කාලා තියෙන බන් කොත්තු වික්ටෝරියා චයිනීස් රෙස්ටුරන්ට් කැෆේකට තමයි ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනස් කෑම වර්ග ටිකක් රෙඩි වෙන ගමන් තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු අපිට මොනවද රෙඩි කරලා තියෙන්නේ කියලා. කෑම ටික කොහොමද කියලා. ඉතින් අපිත් එක්ක යන් ඇතුළට. ඉතින් guys ඔන්න අපි ආවා VFC එකට. අපි බලමු මෙයාලා ගාව තියෙනවා කියනවා මේ අලුත්ම අලුත් කොත්තුවක්. අයියේ මොකද්ද මේ කොත්තුව? බන් කොත්තුව. බන් කොත්තුවක්. හරි මේක හැමදැනම ගන්න තියෙන දේ මම අහුවෙත් අද මේ මෙයාලා මේ කියලා දෙමින් තමයි අතන අපි දන්නේ මේ සීන් එක. අපි ආවේ අද try කරලා බලන්න මේ බන් කොත්තුව කොහොමද රස මොකද්ද කින්නවන්ද කියලා බලන්න. කොත්තුවත් එක්ක මොනවද තියෙන්නේ තව ගන්න. තව අපේ වැරයිටිස් ගොඩක් තියෙනවා. හරි. ක්‍රිස්පි චිකන් තියෙනවා. හරි. බර්ගර්ස් ගොඩක් තියෙනවා. හරි. සම්මරින් තියෙනවා. ක්‍රිස්පි චිකන් එක රයිස් එකක් තියෙනවා. අපි එනම් ක්‍රිස්පි චිකන් එකත් එක්ක රයිස් එක දෙනවද? ඔය බොණ්ඩක් මොනවද මොනවද තියෙන්නේ මොනවද? ඩිනර් එක අපි ගොඩක් තියෙනවා. දැන් මොජිටෝස් තියෙනවා. ෆ්ලවර්ස් ගොඩක් තියෙනවා. හරි. සර්බත් තියෙනවා. නියමයි. අපි මොජිටෝ එකයි සර්වත් එකකුත් ඕනේ අපිට. ඒ කියන්නේ අපිට ඒකට බන් කොත්තු ඕනේ වනේ ක්‍රිස්පි චිකන් රයිස් එක. මොජිටෝ එකයි සර්වත් එකයි. ඉක්මනට දෙන්න පුළුවන්ද? රයිට්. thank you. අපි ආටලා ඉන්න. අපි try කරලා බලමු මේකේ කොහොමද රස කියලා. බලන්න ඉන්න බෑ මේක සුවඳ එනවා මේකේ වැඩි. ඉතින් guys මොජිටෝ බොන්න ඕනේ කූල් වෙලා යන්න. මේ නියම් පැණි රසක් එන්නේ ගොඩක් පැණි රායි එක. මේක ඇවිල්ලා මේක නියම් චිල් ගැටිය කියන මාර දෙයිත් එක මාර මුදු රසක් එනවා සුපිරි. අපි බලමු මේක. මෙන්න මේක තමයි අපි try කරන්න අද හොයාගෙන ආපු වාණ්ඩේ. මෙන්න තියෙන වාණ්ඩේ. guys ඉතින් අපි බලමු. පේනව නේද ඔයාලට හම්බෙලා තියෙන දේවල්? මෙන්න තියෙනවා ලුණු කෑල්ලක් හම්බෙලා තියෙනවා. මෙන්න මෙතනින් මෙහෙම කොළ හම්බෙලා තියෙනවා අපිට. උතන මේ චිකන් කෑල්ල මේ. පේනවනේ චිකන් කෑල්ල. සෝස් බේරිලා තියෙන්නේ guys. එතකොට අපි බලමු මේකේ බන් එක. බන් කෑලි තමයි මේ තියෙන්නේ. ඔයාලා හදනවා දකින්න ඇති. මෙන්න බලන්න කොහොමද කියලා රස බලමු අපි. නිකම් බනිස්ම තමයි මේකට දැම්ම අපි බලන්න හිටියනේ guys. ඒ වුණාට මේක මේ මිශ්‍රණෙත් එක දාලා ඒක හැදිලා ගත්තාට පස්සේ මේක මාර අපි කොත්තු කාලා දිනවා මේ මෙහෙම කොත්තුව කාලම නෑ ඇත්තටම. guys අපි චිකන් කෑල්ල කොහොමද කියලා පොඩ්ඩක් බලමුද? ගාන්න ෆ්‍රයි වෙලා තියෙන්නේ. චිකන් කෑල්ල ඇත්තටම රහයි. සම්පා ඉතින් මේ මමත් කටක් කාලා බලනවා මේක කොහොමද කියලා. ඉතින් අපි බලමු. ෆස්ට් ටයිම් නේ අපි මේක කන්නේත් නේ. ඉතින් මේක කන්න නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. කරණැලේ BFC එකටම තමයි. ගයිස් මේ එන්න බලන්න මම ගත්ත ලොකු කටක්. බන් එකම තමයි. අර සෝස් අනම්මන් ටිකත් එක මේකට ඇඩ් වෙලා තියෙද්දි
අමුතුම රසක් තියෙන්නේ. වයිනල් සෝස් එකක් තිබ්බා. මම හිතන්නේ තව වෙනස් මොකක් හරි රෝස් එකක් තිබ්බා මේකට. ඒකත් එක්ක තියෙද්දි සුපිරි රහක් එනවා. අපි බලමු මේක ලුණු ගෑල්ලකුත් එක්ක කාලා. ගයිස් ලුණු ගෑල් තඩි ලුණු ගෑල්ලක් එක්ක කන්නේ මම. ගයිස් එක වෙනසක් මම නම් කියන්නේ මේක හොඳයි කියලා මොකද මේක අමුතුම ටේස්ට් එකක්. ඉතින් මේ ටේස්ට් එක try කරන්න ඕන එකක්. තඩි චිකන් ගෑල්ලකුත් ගයිස් මේගොල්ලෝ දීලා තියෙනවා. චිකන් කෑල්ලක් තමයි හොඳට fry වෙලා තියෙනවා කිසි අවුලක් නැහැ. ගයිස් අපි ඊළඟට try කරලා බලමු crispy chicken rice එක. මෙතන බලාගෙන ඉන්න අපිට කන්න කියලා අපි කාලා බලමු. ඔන්න ගයිස් ඉතින් අපි try කරලා බලමු crispy chicken rice එක කොහොමද කියලා. ගයිස් මේකට තඩි chicken කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකට ඇඩ් වෙලා තියෙනවා chopsy එකක්. ඒක quality-යට තියෙනවා. රසයි. ඊට පස්සේ ගයිස් මේගොල්ලෝ මේකට ඇඩ් කරලා තියෙනවා mushroom. crispy mushroom ටිකක් තියෙනවා. crispy එකක් කියලා තියෙනවා. පෙන්ගෙන මොකුත් නැහැ. ඒකට අමතරව ගයිස් මේගොල්ලෝ chili paste එකක් ඇඩ් කරලා තියෙනවා. ගැටලුවක් නැහැ ඒකත් හොඳයි. ගයිස් ඊට අමතරව අපිට දීලා තියෙනවා gravy එකක්. BFC light gravy එකක් තියෙනවා. අපි try කරලා බලමු කටක් කාලා මේක කොහොමද කියලා. ගයිස් අපි අන්නලා බලමු හොඳ කටක්. chopsy චුට්ටකුත් දාගන්නවා. එතකොට අපේ mushroom පොඩ්ඩකුත් දාගෙන crispy chicken එක තමයි මරු ගයිස්. කිසිම ලෝභ ගමන් නැතුව හොඳ පෝෂන් එකක් දෙනවා මේගොල්ලෝ. මාරයි. ඔන්න ගයිස් මම පළවෙනි කට කන්න තමයි යන්නේ. ඔයාලා පේනවා ඇති මගේ කට ඔක්කොම ටික මේකේ තියෙනවා. ඔදි ටික නැතුව. ගයිස් තව කටක් කාලා බලමු. ඔන්න ගයිස් rice එක රසයි අවුලක් නැහැ. හොඳට සරගතියකුත් තියෙනවා. ගම්මිනිස් කුඩු අනම්මන් ටික එහෙම දාලා තියෙන එකට කිසිම අවුලක් නැති වෙන්න. සම්බ ඔයාට කොහොමද මේ කෑම එක? ගයිස් ඉතින් බලමු චත්තා කිව්වේ රස කියලා. ඇත්තට බලමු මේ රසයිද කියලා. මෙන්න ගත්තා. chopsy දාගත්තා. chili paste එකක් දාගත්තා. දැන් අපි මේවා කැල්ලක් අපි කාලා බලමු. ගයිස් වෙන අපි චිකන් කැල්ලකුත් දාගමු. චිකන් කැල්ල හොඳට දිනනවා වෙල්ලා ඉන්නේ ගන්න. ගයිස් ඉතින් ඔයා දන්නවා මම ඇත්තටම කොහොමද කන්න කැමති ටිකක් සෝස් එක සෝස් පොඩ්ඩකුත් දාගන්නවා. ඔන්න ගයිස් ඔක්කොම දාගත්ත කටක් තියෙන බලමු කාලා කොහොමද රහ කියලා. බත් එකක් දාලා තියෙන කීරි සම්බ දාලා තියෙන ගයිස්. අපි හොදි පොඩ්ඩක් දාගමු. දැන් බලමු අපි හොදිත් එක්ක මොන වගේ ටේස්ට් එකක් දෙන්නේ කියලා. මොන ගයිස් හොදිත් එක්ක ටේස්ට් එක කොහොමද බලමු. ගයිස් ඇත්තටම අවුලක් නැහැ. කෑමයක් කන්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් කෑම කරායි පට්ටය. සම්බා අපි යන මේ කෑම ටික දඩබඩස් ගාලි ඉවරයක් කරලා දාමු. පසුට්ටයින් කන්න තියෙන්නේ. ඉතින් මේ කෑම එක හොඳයි. බරවක් නැහැ. කිසිම වරදක් නැහැ. සර්විස් එකත් හොඳයි. අනිවාර්යයෙන්ම වන් ගොත්තු ඒතකොට crispy chicken rice එක මොජිටෝ සර්වත් මේකකින් මේ ටික කන්න බොන්න නම් එන්න ඕනේ ඔයගොල්ලෝ. කරවනල්ලේ නගරයේ තියෙන බස් ස්ටෑන්ඩ් එක ළඟම කිට්ටුවම තමයි මේක තියෙන්නේ. අයිසාල පැත්තට දානවත් එක්කම DFC වික්ටෝරියා ෆුඩ් කැෆේ එකට තමයි ඕගොල්ලෝ එන්න ඕනේ. ගයිස් ඉතින් මේගොල්ලෝ උදේ 11:00 රෑ 10:00 වෙනකන් ඇරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ වටපිටාව ඉන්න කට්ටිය අනිවාර්යයෙන් මේන් යද්දී අනිවාර්යයෙන්ම කැම ටිකක් කාලා යන්න අමතක කරන්න නම් එපා. හැබැයි ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කැම ටිකක් කාලා අපේ වීඩියෝ එක යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හයි ගයිස් මේ ඉතින් ඉන්නේ අපේ VFC කොල්ල සෙට් එක. ඉතින් අපි කැම ටික ගෑවා. ඇත්තටම කැම ටික රහයි. අර මේ මොකද බන් කොත්තුව තමයි මේකේ ආතල්ම සීන් එක. මේ ඇත්තටම ඒක try කරන්න තමයි අපි ආවේ. ඉතින් කැම එක රහයි. අපි ගිහින් එනවා ඔයාලට සුප්පදනවා. එතකොට හැමෝම අනිවාර්යෙන් මේ බන් කොත්තුව try කරන්න ඉන්න ඕනේ කොහෙද? DFC කරනවා නේද? හයි ගයිස් එනවා අපි ගිහින් අපි